මොකද විශ්‍රාම එකක් තියෙනවා කියලා. එයාට දැන් පෙන්ෂන් යන්නේ ගියා යා. ඒගොල්ලන්ගේ ගෙදර මහානාමෙන්ද කොහෙද ගියේ? ඔය මහානාමෙන් ගියේ. අම්මගේ මේ අයියා කෙනෙක් කැමතිද ඉන්නේ? අම්මගේ අපේ ආච්චින්නේ. ආච්චිගේ මල්ලිගේ බැඳපු එක්කෙනයි. එතකොට අම්මගේ මාමා වෙන්නේ. ඕ නැන්දගේ අම්මට එන්නේ නැන්දා. උද්දෝමක් කැමති අර මෙයා කපන දායකනේ. අපි ආදරේ මාළු. මෙයා ගොඩ ලුකු කරන්න එපා. ඒක නිසා තාලෙට කපන්න. ඔව්. ඉතින් නැති වෙන කපන. මාළුවා දෙන්නේ නැති. මාළුවා යන්නේ නැහැ මාව කපනවා. මේ විදේශියාව මාළු කපන්න බැරි ඉන්න කට්ටිය. ඒකනේ. දැන් සිංහලත් තමයි ගන්නවා ව්‍යවසායවාදී කපන්නේ. ඊපස්සේ අපි ඒක විහිළු කරලා ඒක නවත්තනවා. අපර ඉරෙන්දි වැඩි කරන්නේ. අපිට සින්දුවක් අහගන්න මාළු ලස්සනයි කටහඬ. ඕ මුදුන කියන බොරු බලවා ඉන්නේ. කරන්න දෙන්නේ නැහැ නේද? හරි හරි කියන. ඉරිසියාවට ඒක කියලා තියෙනවා. ඔව්. දැන් නැද කියන. මයි මාසල් දෙන ගිරාද නෝ? හා? නැන්ද? පොඩිය කියනවා. නමේනේ කට්ට. පොඩි කිව්වේ නමයි කියලා. ඒකට ඒක නමේ කියන්නේ. මේක කතා කරනත් අද මේක නම් ගොඩක් දැන. කතා කරනවද? මම ඔය දෙකන් කපන. කපලේ. කතා කරනවා අඩුයි කේක් කියනවා අඩුයි. අම්බෝ. එයා ගොඩක් ආස මමේස්ලාට බියකින් දුරු ඒ ආදර ගැන ඒ වගේ කතා ගැන තමයි ගොඩක් මේ අර මේ බලන්නේ කතාවට වලට කේක් කියනවා නේදීනේ. මෙයාට කියන්නේ මෙයා මොකද සඳකිලි ජාතකයේ කතාව ඒක කිඳුරු ඇත්තටම හිටියද ඒක හොයනවා. කිඳුරියක් හොයනවා අම්බලයින් කින්දර තමයි මාව දාලා තියෙන්නේ. කිඳුරිය තමයි යාපා ඇත්ත කතාව.